ආයුබෝවන් හැමෝටම ඔයාලා මේ එකතු වෙන්නේ මගේ අලුත් Casper AI LK YouTube channel එකත් එක්ක. ඉතින් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න අදම subscribe කරන්න. එක්තරා කලෙක කාලිංග රාජකීය දේශයෙන් නුවණත් හා ප්‍රඥාවන්ත කුමරියක් ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇගේ නම තිලෝක සුන්දරී. ඇය විජයබාහු රජුගේ රැජින බවට පත්විය. රුහුණු දකුණු දේශයේ වික්‍රමබාහු නම් නිර්භීත කුමාරයෙක් ජීවත් විය. ඔහු මහා විජයබාහු රජුගේ සහ තිලෝක සුන්දරී රැජිනගේ පුත්‍රයා විය. ඔහුව මහා අනුප්‍රාප්තිකයා ලෙස හැඳින්විනි. ඔහු රජු වෙනුවෙන් රුහුණු පාලනය කළේය. නමුත් ජයබාහු රජු මිය ගිය විට රාජධානිය අස්ථාවර විය. සෑම කෙනෙකුටම බලය අවශ්‍ය විය. ඔහුගේ නන්දා සහ ඔහුගේ සහෝදරිය වන මිත්ත දේවී ඔවුන්ගේම පුතාට සිංහාසනය ලබා දීමට සැලසුම් කළහ. මහා රජවරුන් පාලනය කළ පසු ජයබාහු පොළොන්නරුවේ සිංහාසනයේ හිඳගත්තා. ඔහු ආඩම්බරයෙන් රාජධානිය පාලනය කළා. නමුත් මාලිගාව තුළ බල අරගල සෙමෙන් ආරම්භ විය. නමුත් වික්‍රමබාහු සැබෑ උරුමකාරයා විය. ඔහුගේ ප්‍රතිවාදීන් දේශයෙන් පලා ගිය විට ඔහු සිංහාසනයට හිමිකම් කීවේය. නමුත් සාමය පැවතුනේ නැත. වීර දේව නම් විදේශීය රණශූරයෙක් දිවයින ආක්‍රමණය කළේය. වික්‍රමබාහු තම දේශය ආරක්ෂා කර ගැනීමට නිර්භීතව සටන් කළේය. පසුව පාලකයෝ දැඩි වූහ. අධික බදු එකතු කරන ලදී. ජනතාව දුක් විඳා. භික්ෂූන් වහන්සේලා පන්සල් වලින් නෙරපා හරින ලදී. සමහර පන්සල් හමුදා කඳවුරු බවට පත්විය. එය අභ්‍යන්තර ගැටුම් වල කාලයක් විය. මහා ගොඩනැගිලි කිසිවක් සෑදුවේ නැත. දේශය සාමය යනතුරු බලා සිටියේය. එබැවින් වික්‍රමබාහු රජුගේ පාලන සමය අපට පෙන්වා දෙන්නේ රාජ්‍යත්වය සුරකීමට කෙතරම් සටන් කළත් අභ්‍යන්තර සමගියක් නොමැකි විට සමස්ත සංස්කෘතික හා ආගමික උරුමයම කඩා වැටෙන බවයි. එය මිළඟ පරම්පරාවට ගොඩනැගීමට ඉතිරි කළේ සුන්බුන් වූ රාජධානියක් පමණයි.